අනුමාන නැද්ද? ගණන් පේපර් එක ලීක් වෙන්නේ නැද්ද? ගණන් වලට මොකද ගහන්න ඕනේ? ගණන් වලට ප්‍රශ්න නැද්ද? හරි. එහෙනම් ගණන් මේ පාරවල විභාගෙට එනම ටික දෙන්නයි වෙන්කො දිශාන අනුමානකින් මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නේ. මම නම් වෙන්කො දිශා කියන්න දේවල් කැමති. මේ දින සෙකන්ඩ් පාර්ට් එක හැදුන විදිහ මම කියන්නේ මේක තව ඇතුළට ගිහිල්ලා මම කියනවා මම ඒක කියලා දෙන්න. කොහොමද ඔයා පාඩම් කරගන්නු කියලා අනිවාර්යෙන් කොලයක් පෑනක් අරගන්න. මම හිතුවා කොලයක් පෑනක් අරගෙන නැති කියලා කොලයක් පෑනක් ගත්තා. මේ වීඩියෝ ගොඩක් පෝස්ට් කරලා කොලයක් පෑනක් අරන් ඉන්න දරුවනේ. එහෙනම් නම් ගියවලි කැමතිද? හරිද? හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මේව. දැන් අපි දන්නවා පේපර් එකක් එක්දී වා පේපර්ස් ටිකක් අධ්‍යයනය කරනවා. දැන් ගිය අවුරුද්දේ අපි තියෙන්නේ 2024 2025 කියන පේපර් එකෙන් ගිහපරාම මේ පේපර් එකේ චුට්ටක් වෙනස් වුණා. අන්න ඒක බලන්න. චුට්ටක් එක වෙනස් වුණා. ඒ තමයි ප්‍රස්ථාර ගාන ඇදලා තිබ්බා ඒගොල්ලෝ. ඔයාලට තිබ්බේ ප්‍රස්ථාර ගාන ඇසුරෙන් ලියන්න. ඉතින් මේ වගේ අවුරුද්දක වෙනස් වෙන්න පුළුවන් තැන් කිහිපයක් ඇද. ප්‍රස්ථාර ගාන නම් ඒ විදිහට නෙමෙයි මේ අවුරුද්දේ කියලා කියන්න පුළුවන් අපිට. නොමල් ප්‍රස්ථාර කියන්නේ 2022 කලින් ප්‍රස්ථාර අපි ප්‍රැක්ටිස් කරලා යන්න. ප්‍රස්ථාර අදින්න ප්‍රැක්ටිස් කරලා යන්න. මේ අවුරුදු ප්‍රස්ථාරයක් අදින්න එන්න ඉඩ තියෙනවා. අර මෙන්න දෙන්න ගොඩක් පිට දින ප්‍රස්ථාරයක් අදින්න එන්න. ඒ හින්දා ප්‍රස්ථාර අදින්න ඉගෙනගෙන යන්න. හරි ඊළඟ. දැන් මම කියන වැඩිම පාඩම් කරන පාඩම් සහ අඩුවෙන් පාඩම් කරන පාඩම් මොනවද කියලා ඒක මේ විදිහට බලන්න කියන හරි. හරි. මතක තියාගන්න කොළඹ දිස්ත්‍රික්කයෙන් 100ට 8ක් 7ක් 43ක් 8ක් අතුරු තමයි ගිය අවුරුද්දේ ඒ අක්ෂරවල් තිබ්බේ. ඒ කියන්නේ 100ක් විභාග ලිව්වොත් 8යි තියෙන්නේ ගණන් වලට 10ක් ලිව්වොත් එකකටවත් නැහැ. අර 20ක් ලිව්වොත් එකකට ඔන්න තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවෙම 5.3කට විතරයි ශ්‍රී ලංකාවෙන් 5.3කට විතරයි ගණන් වලට ඒකක් තිබිලා තියෙන්නේ. 5.3කට විතරයි ගණන් වලට ඒකක් තිබිලා තියෙන්නේ. ඒතර එතන පොඩි වෙනසක් තියෙනවා නේද? චූටි වෙනසක් a slight difference there. හරි. දැන් part 2 එක ගැන කතා කරද්දී ගණන් පේපරේ හැදෙන්නේ part 1 part 2 කියලා. ඉස්ලාම් කිරි ප්‍රශ්න ටිකක් තියෙනවා. part 1 එක ගන්න ඊපස්සේ ඉස්ලාම් කිරි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ ලියන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්ලාම් නිකන් ඒ කියන්නේ රචනා SCQ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ස්ට්‍රක්චර් ඩිසයින් වගේ ස්ට්‍රක්චර් නෙමෙයි නිකන්. කෙටියෙන් ලියන්න එතනම ලියන්න ටිකක් තියෙනවා. මේ ඕගොල්ලෝ බලන්න ඉන්න. දෙවෙනි පාර්ට් එකේ පළවෙනි දෙකෙන් එකක් හැදෙන්නේ එක්ක වැල් පොලිය නැත්නම් හීනන ශේෂය. මේ දෙයක් නැත්නම්. එහෙමත් නැත්නම් ඔයා වැල් පොලිය හීනන ශේෂය කොටස් වෙළඳපොළ කියන එක බලා ගන්න ඕන. දැන් කොටස් වෙළඳපොළ මට කොටස් වෙළඳපොළ ආවේ නෑ ගිය අවුරුද්දේ කොටස් වෙළඳපොළ බලාගෙන යන්න මේ අවුරුද්දේ මෙන්න මේ පාඩම් තුන. වැල් පොලිය කොටස් වෙළඳපොළ හීනන ශේෂ ක්‍රම. ඒ සම්බන්ධව අදාළව බලන්න බදු ඔයත් එක සම්බන්ධ කරලා ඉන්න පුළුවන්. ඒක බලා ගන්න වැඩියෙන්ම ඉඩක් තියෙන වැඩියෙන්ම පාඩම් කරන පාඩම තමයි හීනවන ශේෂය සහ හොඳට ලියන්න ඉස්සෙල්ලාම ලියන්න වැඩි පාඩම් කරලා ඉතුරු වෙන තවත් දාගෙන ලියන්න හීනවන ශේෂය සහ කොටස් වෙළඳපොළ. හරිද? වැඩියෙන්ම ඉඩක් තියෙන හීනවන ශේෂය සහ කොටස් වෙළඳපොළ දාන්න. ඊට පස්සේ ප්‍රස්ථාර ගානක් එනවා කොහොමද සෙකන්ඩ් එක. හැබැයි ප්‍රස්ථාර ගාන 2024 වගේ එන එකක් නෑ. හිතන ගොඩක් කරලා කියන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. නමුත් ඔයා උත්තර ටික ලියන් යන හරියට බලන් යන්න. ප්‍රස්ථාර අද ගන්න විතරක් නෙමෙයි උත්තර ලියන්නත් බලන් යන්න. ඒවට වීඩියෝස් තුන ඕන තරම් YouTube එකේ ගියොත්. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය අනිවාර්ය පාඩමක් කියනවා මේ පාරක් ත්‍රිකෝණමිතිය. ඊට පස්සේ සමගාමී සමීකරණ කියන පාඩම බලා ගන්න. මේක තමයි O level ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ සංඛ්‍යානය අර මෝඩයා ගණන් කියලා කියන්නේ නේද? ප්‍රාන්ත ඊට පස්සේ මධ්‍යනේ ඔය ටික අරගෙන කරන්නේ. ඒක ඉතාමත් ලේසි. ඔයා මෙතනින් අමාරු ස්ට්‍රක් වෙලා ඉන්නවනේ ඉස්සෙල්ලා මෙන්න මේක පාඩම් ගන්න. මේක චුටි කාලයකින් පාඩම් කරගන්න පුළුවන්. ඊට පස්සේ පරිමාව. පරිමාවත් මේ අවුරුද්දේ වැඩිම ඉන්නේ ඉඩක් තියෙන්නේ හේතුව සම්බන්ධ කරමු වෙනත් පරිමාව. අනිවාර්යෙන් පරිමාව ගණන් කරනවා වැඩිම ඉඩ තියෙන හේතුව සිලින්ඩරේ ගෝලය වගේ තුනක එකක් එන්න. ඒ හින්දා ඒ තුන බලාගන්න ඒ තුනොත් වැඩියෙන්ම හේතුව කියන එක බලාගන්න මම මේ කියන්නේ past papers analyze කරලා ගිය අවුරුද්දේ බලන්න ගිය අවුරුද්දේ කීප ගොඩක් ආවා 97ක් විතර ගණන් ඉති. බලාගෙන යන්න. ඊට පස්සේ සමාන්තර හෝ ගුණෝත්තර ශ්‍රේණි බලාගෙන යන්න ඕනේ. මේකෙන් වැඩියෙන් බලාගෙන යන්න සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි එකතු කරලා ප්‍රශ්නයක් එන්නේ ඒකත් ඉඳ දිනයි ඒකත් බලාගෙන යන්න.
ඊට පස්සේ නිර්මාණ ගාන බලන්න. නිර්මාණ ගාන බලද්දී ඔයා 2024 නිර්මාණ ගාන පස් පාරක් විතර කරලා යන්නේ කොහොමද පළවෙනි ස්ටෙප් 3 4 එකයි. ඒ හින්දා අවුරුදු 5ක් පාස් කරලා ඔක්කොම ටික අදින්න කොහොමද පළවෙනි ස්ටෙප් 3 4 එක නිසා ඒ ලකුණු ටික ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. නිර්මාණ ගාන බලාගෙන යන්න. ඊට පස්සේ වර්ග සමීකරණ ගණක් ඉන්නේ තියෙනවා. කුලක එනවා, ජ්‍යාමිති එනවා, අංග සාම එනවා. අංග සාම ඉතාමත් ලේසි. කොකෝපත් එක ලේසි විකර. ඊට පස්සේ මගේ පළවෙනි පේපර් එකේ ඊළඟට තව භාගයක් අර ඔයාලා ලියන්න ඕන නේ තැන් වලට එනවා. රුක් සටහන් එනවා, ලාභ එනවා, භාග එනවා, ප්‍රතිශත එනවා, වර්ගඵල ආශ්‍රිත සම්බන්ධ ගැටලුවක් ඉන්නේ තියෙනවා. හරි. පොඩි announcements එකක් දෙන්න තියෙනවා. ඔයා දන්නවා දැන් මම අනුමාන දුන්නට මම උගන්වන්නේ ඉංග්‍රීසි. මම අනුමාන දුන්නට මම උගන්වන්නේ ඉංග්‍රීසි. ඒ හින්දා ඉංග්‍රීසි වල මම දැනටමත් අනුමාන කිහිපයක් දීලා තියෙනවා. ඉංග්‍රීසි වල දැනටමත් මම අනුමාන කිහිපයක් දීලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න. ඔයාලට පුළුවන් මගේ group එකට WhatsApp group එකට join වෙන්න. එතකොට ඒ අනුමාන ටික ගන්න පුළුවන්. මම channel එක උත්සාහ කරන්න පුළුවන් වුණත් ඔය දෙකට join වෙලා ඉන්නේ group එකේ channel එක WhatsApp මම පල්ලා link දාලා තියන්න. එතකොට ඉංග්‍රීසි අනුමාන ටික බලන්න. ඒකේ තියෙන මම free තමයි ඒ ටිකක් දුන්නේ. මේ වගේම free අනුමාන ටිකක් දුන්නා. ඒක බලන්න. ඊට පස්සේ එන්න පුළුවන් model papers එකක් මම YouTube එකේ දාලා තියෙනවා. ඒ වගේම තමයි මම paper කට්ටලයක් අල්ල දිනවා. ඒකට model papers 10යි අලුත් ප්‍රශ්න එන්න පුළුවන්. අලුත් ප්‍රශ්න ඒ කියන්නේ ඔය දන්නවා ඉංග්‍රීසි එක ගෙවල් වෙනස් වෙනවා. එන්න පුළුවන් අලුත් ප්‍රශ්න 50ක් විතර දාලා දුන්නා මෙතනට. ඒ කියන්නේ හදලා group model papers 10යි අලුත් ප්‍රශ්න කොටස්. ඒ කියන්නේ අලුත් ප්‍රශ්න papers නේ කොටස් නේ 50ක් හදලා තියෙනවා. ඒවා සාකච්ඡාත් කරනවා. සාකච්ඡා කරන වීඩියෝස් මේ YouTube එකේ නෙමෙයි දෙන්නේ. ඒවා වෙන platform එකකින් හොයලා දැන් බලන්න. සාකච්ඡා කරලා තියෙනවා. ඒ ටික ගන්න ඕනේ නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 0.7.491.5.8.2.3 මේක වෙන්නේ රුපියල් 2500ක් විතරයි. කැමති කට්ටිය මේ ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට එකක් දානවා නම් මේක ගොඩක් ලොකු උපකාරයක් වෙයි ඔයාලට. ඒ හින්දා ඔයාලා ඒක කරන්න පුළුවන්. හරිද? ඒ හින්දා ගොඩක් ලොකු උපකාරයක් ගන්න පුළුවන් මේකෙන්. ඉංග්‍රීසි වලට අමාරු වෙනවා නම් කියන්නේ පේපර් එක පෙන්නලා ඒකට ලේසියෙන් ගන්න කොහොමද ලේසියෙන් ලකුණු ගන්න කොහොමද කියන එක මම කියලා දෙනවා. මේ පාර ඒ පැක් එක ගත්තොත් මහලු ගන්නේ ඔයගොල්ලෝ පන්ති තියන ඊට වඩා මුළු සිලබස් එකේම විභාගයට අඩුම ලකුණු 20ක් 30ක්වත් වැඩි කරන පිළිවෙල රුපියල් 2500යි වෙන්නේ ඉංග්‍රීසි තුරුරෙක් විදිහට. මම අවුරුදු ගාණක් මේක මේක අධ්‍යයනය කරලා හදලා තියෙන්නේ. අවුරුදු ගාණක් ළමයි ගොඩක් දෙනෙක් මේ ඉන්න පාස් වුණා. ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන වීඩියෝස් බලන්න. ඒ හින්දා කැමති මේක ගන්න. එහෙම නැතත් ඒකත් නැතත් මම ෆ්‍රී අනුමාන අනිත් විෂයන් වලට දෙනවා. කොහොමද මම අනුමානකින් ලංකාවේ එකම සහ කරන්න බැරි සන්නාමය ලංකාවේ අනුමානකින් අනිත් සම්බන්ධ හැම සබ්ජෙක්ට් මේක විතරයි මම paid විදිහකට ගන්න 2500යි. අනිත් හැම අනුමානයක්ම YouTube එකේ ෆ්‍රී දෙනවා. අයින් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම bell icon එක ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ යාළුවන්ට දාලා share කරන්න. ඔයාගේ comment එක මට ගමන් කරගන්න. අනිවාර්යයෙන්ම කියතුව comment එකක් දාලා යන්න. එහෙනම් මම ගිහින් එන්නම්. මම වෙනුක දිල්ෂා.